සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මගේ හවස් වරුවක් ගෙවෙන්නේ කොහොමද කියලා පොඩි vlog එකකින් ගේන්න හිතුවා. මම පැයක් වගේ නිදිලා ඇහැරිලා තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගන්නේ. කොහොම හරි මම නිදිලා ඇහැරෙද්දී WhatsApp එකේ දාලා තිබුණා law exam එකේ දින. ඉතින් ඒක හින්දා අද කරන්න ඕනේ වැඩ ටික ඉක්මනට පාඩම් කරා. මම දැන් මේ පාඩම් කරන්නේ අධිකරණ පද්ධතිය කියන පාඩම. මොකද එක්සෑම් එකට මේකෙන් 125ක් වගේ ප්‍රශ්න එන්නේ මේ පාඩම නිසා. ඉතින් කොහොම හරි මහාධිකරණය ළඟට යනකම් පාඩම් කරලා ඉතුරු ටික රැට කරන්න කියලා හිටියා. ඊට පස්සේ මම කොරියන් රාමෙන් එකක් හැදුවා. මේක ඔරිජිනල් එකක් නෙමෙයි, මේක ලංකාවේ හදන එකක්. අර රෝස් පාට පැකට් එකේ තියෙන චීසි ස්පයිසි කියලා තිබුණේ. මේකේ ලොකු සැරක් නැහැ. මේ දාන කලරින් එකෙන් පොඩි රතු පාටක් වගේ එනවා. ඒත් එක්කම ඒක හොඳට මික්ස් කරාට පස්සේ පොඩි ඕකත් එක කන්න බෑ, ලොකු සැරක් එනවා. ඊට පස්සේ මේකට එනවා තව පොඩි චීස් ෆ්ලේවර් එක එන්න පොඩි චීස් කුඩු පැකට් එකක්. ඊට පස්සේ පොඩි රසකාරක වගේ සාමාන්‍ය නූඩල් එකක තියෙන පොඩි තව රසකාරක පැකට් එකකුත් එනවා. කොහොම හරි මේ රාමෙන් නූඩල්ස් එක රුපියල් 300ක් වගේ තමයි උනේ. ඉතින් මේකේ කොහොම හරි එකටම කද්දි පොඩි පැණි රහක් වගේ එනවා. ඒ කියන්නේ චීස් රසත් හොඳට එනවා. සැර රසක් එන්නේ නැහැ. හැබැයි මැද්දක් යද්දි පොඩි දැවිල්ලක් එනවා, නැත්තෙම නැහැ. ඉතින් මම මේ නූඩල් එක කන ගමන් පොඩි ෆිල්ම් රිවිව් එකක් බලනවා. ගොඩක් දවස් වලට ඒක පුරුද්දක් විදිහට කරනවා. ඉතින් මට මේකේ ඔක්කොම නම් කන්න බැරි වුණා. අන්තිමේ කටවල් 2-3ක් වගේ තියෙද්දි හොඳට බඩත් පිරුණා. අර එකම ඒ රසට පොඩ්ඩක් තව කෑවොත් අවුල් කියලා හිතලා නතර කරා. ඉතින් ඊට පස්සේ මම වොෂ් එකකුත් දාලා පොඩි පෙන්සිල් ආර්ට් එකක් අඳින්න ලෑස්ති වුණේ. මේක තමයි මගේ අලුත් ස්කෙච් බුක් එක. ඊට කලින් මම පාවිච්චි කරපු එක තමයි මේ තියෙන්නේ. ඒකේ පිටු ඔක්කොම ඉවරයි. මම ඒකේ ඇඳපු ආර්ට්ස් වගේක් මේකේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මම මේක ඉගෙනගෙන කරන එකක් නෙමෙයි. YouTube එකෙන් පොඩි දේවල් එකට මම අඳින්න පටන් ගත්තා. O levels ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ. ඊට පස්සේ චිත්‍ර පොත්වල ඇඳා ඊට පස්සේ තමයි ස්කෙච් බුක් එකක් අරගෙනම පෙන්සිල් ආර්ට්ස් කරන්න ගත්තේ. කොහොම හරි
මම හිතනවා දැන් කලින් ඇන්දට වඩා ටික ටික ඒක ලස්සනට අඳින්න මම පුරුදු වුණා කියලා. ඉතින් මම අද මෙන්න මේක තමයි ඇන්දේ. මේකට මට පැය භාගයක් වගේ ගියා. ඉතින් ඊට පස්සේ මම පොඩි සීරියල් එකකුත් කාලා ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.